දෛනිකව දහස් ගණන් ජනතාව සිය ගමනාගමන පහසුකම සලසා ගත්තද නිසි නඩත්තුවක් නොමැතිව පැවති මේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ මේ විදිහට වසා දැමුනේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසෙදී. ඒ රුපියල් මිලියන 424ක් වැය කරලා වසර 60කට පමණ පසුව මේ බස් නැවතුම් පොළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීමත් සමගයි. මෙවර ලංකාවේ ප්‍රථමයා සමග වැඩිම ඒ සාමාර්ථ ෆිසික්ස් දර්ශන ඔකුවෙල නවපන්ති අරමයි. එසේනම් මේ ව්‍යාපෘතිය නවතම තත්වය මොන වගේද? අද දෙරණ අපේ මේ සොයා බැලීම ඒ පිළිබඳවයි. මේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන්නේ ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් සහ තාක්ෂණයෙන්. අපිට ඉන්නවා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉදිකිරීම් ඉංජිනේරු එයා වයිස් මාර්ෂල් වජිරසේනාධීර මහතා. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ ව්‍යාපෘතියේ නවතම තත්වය මොන වගේද? දැන් අපි 165ක පමණ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා මේ වැඩේ සම්බන්ධයෙන්. එතකොට ජනතාවට මේ බස් නැවතුම් පොලේ තියෙන නවතම පහසුකම් මොනවද? අපි අලුතෙන් මේ ඔබට මේ ස්ථානයේ පෙන්න මේ ගොඩනැගිල්ල අපි ඉදි කරන්න පටන් ගත්තා. මේ ස්ථානයේ සම්පූර්ණයෙන්ම තොරතුරු මධ්‍යස්ථානයක් විදිහට තමයි මේ නව ගොඩනැගිල්ල. පූජ්‍ය පක්ෂයේ සඳහා විවේකාගාර, කිරිදෙන මව්වරුන් සඳහා වෙනම විශේෂිත විවේකාගාර, ඒ වගේම නවීකරණය කරන ලද වැසිකිලි සහ කැසිකිලි පහසුකම් අපි ලබා දෙනවා මහ ජනතාවට. දුම්රියෙන් එහෙම නැත්නම් අනිකුත් ප්‍රවාහන මාධ්‍යකින් සමුන්ගේ ගමනාන්තය කරා යාම සඳහා ඒ අවශ්‍ය තොරතුරු ලබා ගැනීම. ඒ වගේම ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීම. එවැනි කටයුතු මේ අලුතෙන් එදින දිගල තියෙනවා. ඊට අමතරව තව සම්පූර්ණයෙන්ම මෙම සංකීර්ණය පැය 24 පුරාම CCTV ආවරණය යටතේ පර්යන්තය වෙත පැමිණෙන මගී ජනතාව නිරීක්ෂණය කිරීම, ඒ වගේම බස් ගමන් වාර නියමිත ආකාරයට පිටත් වීම සහ පැමිණීම පිළිබඳව නිරීක්ෂණය කිරීම, ඒ වගේම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දක්වීම, එවැනි සියලුම දේ එම මෙහෙයුම් මධ්‍යස්ථාන තුලින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පාසල් දරුවෝ පැමිණෙනවා ඈත පළාත් වලින් කොළඹට. නවතා ගැනීමේ ස්ථානයක් කොළඹින් හොයාගන්න එක බොහොම අපහසුයි. කාන්තා දරුවන්ට සහ පිරිමි දරුවන්ට ඒ ගැළපෙන ආකාරයේ විවේකාගාර පහසුකම් අපි කණ්ඩායම් වශයෙන් පැමුණත් ලබා දීමට හැකි ආකාරයෙන් අපි සකස් කරලා තියෙනවා. රියදුරු මහතුන්ට සහ කොන්දස්තර මහතුරුන්ට විවේක ගැනීම සඳහා අපි වායු සමනය කරන ලද හොඳ විවේකාගාර නවීකරණය තුල අඩංගු කරලා තියෙනවා. ඒකත් අපි ඔවුන්ට වාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථම ආදාළ ස්ථානයක් අපි මෙහි ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. පොදු දේපළවල ගොඩක් දුරට අපිට මේ වගේ කොච්චර ලස්සනට හැදුවත් පවත්වා ගැනීමේ ගැටලුවක් තියෙනවානේ. එතකොට මේ විදිහට මේ ලස්සනට හදන දේ ඒ විදිහටම පවත්වා ගන්න මොකද්ද ඔබතුමන්ලගේ තියෙන ක්‍රමවේදය? ඒක පවත්වා ගැනීමේ වගකීම ඒ යුතුයකම තියෙන්නේ මහ ජනතාවට මේ භාවිතා කරන. හැබැයි අපි ගුවන් හමුදා විදිහට අපි මේක හදලා මෙතනින් අපේ වගකීම අවසන් කරන්නේ නැහැ. අපි ගමනාගමන මණ්ඩලයේ කණ්ඩායමකුත් එක්ක මාසෙක කාලයක් අපි මෙම ස්ථානයේ කොහොමද පාලනය සිද්ධ විය යුත්තේ ඒ සඳහා ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. මහ ජනතාව බලාගෙන ඉන්නවා අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන්න මේ අලුත් බස් නැවතුම් පොළ භාවිත කරන්න. ඉතින් අපි දැනගන්න කැමති කවදද මේ බස් නැවතුම් පොළ ජනතා අයිතියට පත් වෙන්නේ, වැඩ ඉවර වෙන්නේ කවදද? අපි මේ නිර්මාණය අප්‍රේල් මාසේ 10 වෙනිදාට පෙර සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කරලා බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන්නට මේ අලුත් බස් නැවතුම් පොළ භාවිත කරන්නට ජනතාවට හැකි වේවි. ඉතින් මේ සුබ ආරංචියත් එක්ක අපි සමු ගන්නවා මේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළේ සිට.